Arrived at this very important and significant point in the scheme of things organized by the ELCO group of companies under whose aegis these different magazines are published. And on this occasion, we've arrived at the Lifetime Achievement Award. By the very nature of that award, this is one that carries with it a cash award of 50,000 rupees. So it's a very special one. දේශීය උත්තරීතර සංගීත වේදිකාව වෙනුවෙන් ලියවුන හේතු පාඨකයේ කියවීම සඳහා අපේ ගෞරවනීය ආරාධනය අජන්තා රණසිංහ මහතාට. විනාඩි කිහිපයකට කලින් ලැබුණු ආරාධනයක්. එය මට කරන ලද ගෞරවයක් වශයෙන් මම සලකනවා. මේ මක්නිසාදයක් සිංහල සිනමාවේ ඒ වගේම ගුවන්විදුලි සරල ගීත ක්ෂේත්‍රයේ ඒ වගේම කැසට් ක්ෂේත්‍රයේ රූපවාහිනී මාලා නාටක ක්ෂේත්‍රයේ ස්වකීය නිර්මාණ ප්‍රතිභාව ප්‍රතිභා සම්භයක්සේ බබලන අයුරින් පෙන්눔 කළ මේ අප්‍රමාණ සංගීත වේදිකාව පිළිබඳව දශක 4ක් පුරා සිංහල සිනමාවේ සංගීතයේ පොදු සංගීතයේ නිම්වලලු විශ්වමය අරුතින් පුළුල් කරමින් ඒ ආධ්‍යාත්මික ප්‍රසාරණයට බඳුන් කළ මහා සංගීත වේදිකයට කරන ගෞරව බුහුමනක් වශයෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන දේශයේ උත්තරීතර සංගීත වේදිකාව ලෙස රස සිහතුනේ කිරුළු පළඳින්නේ ප්‍රේමසිරි ප්‍රේමදාස. ඒ උත්තරීතර සංගීත වේදිකා සම්මානය පිරිනැමීම සඳහා අපි ගෞරවයෙන් මේ වේදිකාවට ආරාධනා කරන්නේ උතුරු නැගෙනහිර ආණ්ඩුකාර ගාමිණී ෆොන්සේකා මැතිතුමන්ට. ගාමිණී ෆොන්සේකා මැතිතුමන් වේදිකාවට කැඳවාගෙන ඉන්නේ රස ප්‍රකාශන කතුරු මණ්ඩලාධිපති වන ස්වඩුගේ මහතාණන්. දේශයේ උත්තරීතර සංගීත වේදිකාව ස්වර්ණ සම්මානයට අමතරව එක් ශිල්පියෙකුට රුපියල් ලක්ෂ භාගයක මුදල් තිරණයකුත් හිමි වෙනවා ඇති. Lifetime Achievement Award to a musician, Premsiri Hemadasa. A warm congratulations to you, sir. සම්මානය සඳහා වූ හේතු පාඨය කියවීම සඳහා මා ආරාධනා කරන වේදිකාවට තවත් ජනප්‍රියතම සහ ප්‍රවීණතම ගායන ශිල්පියෙකුට. ඔහු දේවුල්ගනි.